අද අපි බලමු KTM 450 SMR එක ෆැක්ටරි එකේ ඇතුළේදී පියවරෙන් පියවර එකලස් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම හයි පර්ෆෝමන්ස් සූදානම් කරපු 450 එන්ජිම ඕවර්හෙඩ් ලිෆ්ට් එකකින් අරගෙන සැහැල්ලු ස්ටීල් ට්‍රෙලිස් ෆ්‍රේම් එක ඇතුළට බැස්සවීම සිද්ධ කරනවා. න්යුමැටික් ටෝක් මෙවලම් භාවිතයෙන් එන්ජින් මවුන්ට්ස් ටික හරියටම තද කරනවා. ඊළඟට පසුපස ඇලුමිනියම් සබ් ෆ්‍රේම් එක සවි කරලා හැන්ඩල් බාර් ස්විච් සහ ප්‍රධාන වයරින් පද්ධතිය ෆ්‍රේම් එක දිගේ පිළිවෙලට යොමු කරනවා. ඊට පස්සේ WP Exact ඉදිරිපස ෆෝක්ස්, පසුපස ෂොක් ඇබ්සෝර්බර්, රේඩියේටර්, ස්විංග් ආර්ම්, ඩ්‍රයිව් චේන් සහ එක්සෝස්ට් පයිප් ටික සවි කරනවා. ඊට පස්සේ සුපර් මෝටෝ ටයර් සවි කරපු අංගල් 17 ස්පෝක් රෝද දෙක සහ බ්‍රෙම්බෝ බ්‍රේක් පද්ධතිය සවි කරනවා. ඊළඟට KTM එකට ආවේනික තැඹිලි සහ සුදු පැහැති බොඩි ප්ලාස්ටික්, ෆ්‍රන්ට් නම්බර් ප්ලේට්, ෆෙන්ඩර් සහ ෆියුල් ටැන්ක් කවර්ස් ටික සවි කරලා බයික් එකට සම්පූර්ණ පෙනුම දෙනවා. එකලස් කරලා ඉවරුණු ගමන් බයික් එක කිලින්ම යන්නේ ඩයිනෝ ටෙස්ට් මෙදිරියට. එතනදී එන්ජිම ස්ටාර්ට් කරලා throttle response, ගිය මාරුවීම සහ ඉලෙක්ට්‍රොනික පද්ධති 100% සූදානම්ද කියලා පරීක්ෂණය කරලා බලනවා. පරීක්ෂණය සමත්වුණු ගමන් බයික් එක අවසාන වශයෙන් පොලිෂ් කරලා ආරක්ෂිත කවර්ස් දාලා ලෝකයේ පුරා තියෙන ඩීලර්ෂිප් වලක යවන්න පැක් කරනවා.